ඒ 2019 පස්වෙනි මාසේ 23. ප්‍රසිද්ධ පුවත්පතක යනවා හෙඩ්ලයින් එකක් තවුද්ද මද්දොස්තර මව්වරු 4000ක් වඳ කරයි කියලා. චෝදනාව එල්ලවන්නේ සාෆි සහබ්දීන් වෛද්‍යවරයාට. මට දැන් ඊළඟ බබා පරක්කු. එතකොට මව්වරුන්ට සැකයක් ඇති වෙනවා මේ වඳ කරපු මවක්ද මමත් කියලා. අම්මාවරුන්ගේ කැමැත්ත නැතුව කරපු LRT සැකම් තියෙනවා. මේ වෛද්‍යවරයා අත්අඩංගුවට පත් වෙනවා. වෛද්‍ය සාපිට අදාළ බැංකු කාඩ් පතක්. හැබැයි තියෙන වෙන තැනත් එක්ක ළඟ. කෝටි 44ක ගනුදෙනු සිද්ධ වෙලා තියෙනවා. වෛද්‍ය සාෆි නිදහස් වෙන්න. තවම නඩු පවර්ලා නැති නිසායි තමයි සාපි නිදහස් වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් මේ නිලධාරීන් මේ හෙදෙහෙදි කාර්ය මණ්ඩලය බය කරලා තියෙනවා. මුදල් විසුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත්තට කිසිම අවස්ථාවක ඔහුගේ වැඩ තහනම් කරන්නේ නැහැ. DVR එක දෙන්නේ අධිකරණයට නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේක ආපහු දෙනවා සාපිට. නඩුව මෙහෙවන නීතිපති කියනවා නම් අපදිනවට විරුද්ධ නැහැ කියලා. මුදල් විසුද්ධිකරණ යටතේ තියෙන නඩුවට නීතිපතිතුමාගේ උපදෙස් නැහැ. බොරු චෝදනාවකට ලක් වෙලා සාෆිට අසාධාරණයක් වුණාද? අසාධාරණයට ලක්ුණේ මේ කියන වින්දිත මව්වරුන්ද?